සුබ දවසක් හැමෝටම. අද මම අරගෙන ආවේ කහ බතල වලින් රසම රස සුප් එකක් හදන විදිහ. මේ සුප් එක මාස 6 ඉඳලා බබාලට වගේම වැඩිහිටි අපිටත් ඉතාම රසවත් සහ ගුණයෙන් පරිපූර්ණයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්න කියලා. මුලින්ම අපි මේ විදිහට සෝදගත්ත බතල ටික තරමක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනි. අපි බතල බබාලට ගන්නකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි හිල් ඉදලා නැති, කැපිලා නැති නැවුම් මල තෝරලා ගන්න. මොකද විස සත්තු මේ අල කාලා තියෙන්න පුළුවන්. එතකොට ඒ විස පැටවුන්ගේ ශරීරගත වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත අල ටික. ඊළඟට අපි මේකට ලීක්ස් ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයාලට ලීක්ස් නැත්තම් ලුණු කොළ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. හරි, දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත ලීක්ස් ටික. ඊළඟට අපි මේකට ලුණු එකතු කරගන්නවා. ඔයා ලුණු කන්න අකමැති කෙනෙක් නම් මේකට ලුණු නොදා ඉන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි චොප් කරගත්ත ලුණු ටික. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ සුදු ලුණු. ආහාර දිරවීමට, බඩ පුරවා දැමීමෙන් ඇතිවන වේදනාව සමනය කරන්න වගේම සුදු ලුණු අනුභවය හදවත් රෝග පාලනයටත් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමටත් උදව් වෙනවා. මලබද්ධය වැළැක්වීම, තරුණ බව රැකදීම වගේ විශාල මෙහෙයක් මේ සුදු ලුණු වලින් සිදු කරනවා. කරපිංචා ටිකකුත් අපි දැන් මේකට කපා ගමු. දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත ලුණු, සුදු ලුණු සහ කරපිංචා. මම මේ සුප් එකට තලපත් මාළු ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් චිකන් උනත් ඒ වෙනුවට පාවිච්චි කරන්න. දැන් අපි සුප් එකට අවශ්‍ය දේවල් ඔක්කොම සූදානම් කරගෙන ඉවරයි. අපි එහෙමනම් බලමු කොහොමද මේ සුප් එක හදන්නේ කියලා. මුලින්ම බටර් ටිකක් ඇතුළියට දාගන්නවා. බටර් ටික රත් වුණාම කපාගත්ත තලපත් මාළු ටික රන්වන් පැහැවෙනකන් වැද ගන්නවා. ඊට පස්සේ කපාගත්ත ලුණු, සුදු ලුණු, කරපිංචා ටිකත් එකතු කරගෙන ඒ ටික රන්වන් පාට වෙනකන් වැද ගන්නවා. හරි, දැන් අපි මේකට කපාගත්ත බතල ටික එකතු කරගමු. මේ මිටි කිරි එක අපි දැන් දාන්නේ නැහැ. කලින් අරන් තියාගත්ත දිය කිරි එක දාගෙන තමයි අපි දැන් මේ සුප් එක උයාගන්නේ. දැන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගමු. මට චෝටි වෙලාවයි බබා බලන්න බැරි වුණේ. අනේ ඒ ටිකට යාට නිින්දක් ගිහිල්ලා. ඉතින් මම බබා බෙඩ් එකෙන් තෙලෙනකොට ඔන්න දැන් අලේක තැම්බිලා තියෙනවා. මේ වෙලාවේදී තමයි අපි දැන් සුප් එකට ලීක්ස් එකතු කරන්නේ. ලීක්ස් වල වැඩිපුර තැම්බෙන්න දෙයක් නැහැනේ. ඒ නිසා මේ වෙලාව එකතු කරගත්තාම ඇති. දැන් අපි සුප් එකට මිටි කිරි එකතු කරගමු. ගොඩක් වෙලා ලිපේ තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් රත් වෙලා මේ විදිහට පැසීගෙන එනකොට ලිප ඕෆ් කරන්න. දැන් මේ තියෙන්නේ අපේ බ්ලෙන්ඩර් කරගත්ත සුප් එක. ඔයාට බ්ලෙන්ඩරයක් නැත්නම් අතෙන් පොඩි කරගන්න උනත් පුළුවන්. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්ත නට්ස් පවුඩර් එකක්. මම මේ පවුඩර් එක සුප් එකට උඩින් මේ විදිහට දාගන්නවා. ඔයාලට නට්ස් පවුඩර් නැත්නම් අවුරුද්දකට අඩු බබෙක් නම් ඉන්නේ තල පවුඩර් එකක් එකතු කරන්න පුළුවන්. අවුරුද්දට වැඩි බබාලට රටකජු පවුඩර් එකතු කරන්න පුළුවන්. ඔන්න දැන් අපේ සුප් එක හදලා ඉවරයි. චූටි මණිකක් දැන් ඇහැරලා ඉන්නේ. මම මේ සුප් එක එයාට දෙනවා. ඔයත් අනිවාර්යයෙන්ම මේ සුප් එක try කරන්න. උණ හෙම්බිරිස්සාව වගේ හැදිලා ඉන්න දවසක ඔයාගේ චූටි පැටියට මේක හදලා දුන්නොත් එයා අනිවාර්යයෙන්ම බොනවා. ඒ තරම් හරිම රසවත්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ අරගෙන ආයෙත් එන්නම්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.